මේ වීඩියෝ එකෙන් බලමු inactivity detection එක වැඩ කරන විදිහ. දෙවෙනි ටැබ් එකට යන්න care assist කියන ටැබ් එක. එතනට ගියාම උඩින්ම තියෙනවා fall detection එක. ඒක ගිය සැරේ වීඩියෝ එකකින් අපි කතා කරුවා. එතනින් පහළට ආපුවම පේනවා ඇති inactivity alert. ඒක වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි වෙලාවක් කිසිම ක්‍රියාකාරකමක් නැතුව හෙළවීමක් නැතුව හිටියොත් ඒ වෙලාවෙන් පස්සේ ඇලර්ට් කරනවා. ඒ වෙලාව විනාඩියකට අපි සෙට් කරලා තිබ්බොත් විනාඩියක් හෙළවීමක් නැතුව හිටියොත් ඒ විනාඩියෙන් පස්සේ ඇලර්ට් එක එනවා. ඒක තමයි inactivity alert එකෙන් වෙන්නේ. දැන් වෙනස් කරගන්න පුළුවන් විනාඩි 15ක් වෙනකම්. විනාඩි 15කට සෙට් කරලා තිබ්බොත් විනාඩි 15ක් හෙළවීමක් නැත්නම් ඒ පුද්ගලයාගේ ඇලර්ට් එකක් එනවා. ඊළඟ වීඩියෝ එකෙන් බලමු posture detection එක මොකක්ද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.